ආයිබෝවන් අද අපි කතා කරන්නේ 12 වසර ජීව විද්‍යාව දෙවෙනි පාඩම. ඒ තමයි ජීවයේ රසායනික හා සෛලීය පදනම. ජීවයේ රසායනික හා සෛලීය පදනම. ජීවයේ රසායනික හා සෛලීය පදනම. සෛලීය පදනම. එතකොට මේකදී අපි කලින්ම කතා කරන්න ඕනේ මෙන්න මේ රසායනික පදනම කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ අපි කතා කරනවා මොකක්ද මේ සෛලීය පදනම කියන්නේ කියලා. හරිද? එතකොට අපි මුලින්ම බලමු මෙන්න මේ රසායනික පදනම කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ රසායනික පදනමේදී අපි කතා කරන්න ඕනේ කලින්ම මෙන්න මේ කලින්ම අපිට කතා කරන්න තියෙන මේ මූලද්‍රව්‍ය පිළිබඳව. ඊට පස්සේ ජලය ගැන කතා කරන්න තියෙනවා. ඊට පස්සේ ප්‍රධාන කාබනික සංයෝග වන කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන, නියුක්ලික් අම්ල කියන මෙන්න මේ ප්‍රධාන කාබනික සංයෝග හතර පිළිබඳව කතා කරන්න තියෙනවා. එතනින් මෙන්න මේ රසායනික පදනම කියන කොටස ඉවර වෙනවා. අපි කලින්ම බලමු මේකේ මුලින්ම කතා කරන්න තියෙන මූලද්‍රව්‍ය පිළිබඳව. එතකොට දැන් අපිට ස්වභාවිකව හමු වෙන මූලද්‍රව්‍ය කීයක්ද? ස්වභාවිකව හමු වෙන මූලද්‍රව්‍ය 92ක්. ස්වභාවිකව හමු වෙන මූලද්‍රව්‍ය ගාන කීයද? ස්වභාවිකව මූලද්‍රව්‍ය 92ක් හම්බ වෙනවා. එතකොට දැන් ස්වභාවිකව හම්බ වෙන මූලද්‍රව්‍ය ගාන 92යි. දැන් ආවර්තිතාව ගෝවේ මූලද්‍රව්‍ය 118ක් තියෙනවානේ. එන්නේ මේ 92ට අමතරව එන්නේ 118 තියෙන අනිත් එක අපි අතින් හදාගත්තු ඒවා. එහෙම නැත්නම් කෘත්‍රිමව හදපු මේ මූලද්‍රව්‍ය තමයි තියෙන්නේ. ඒතර ස්වභාවිකව හම්බෙන්නේ මූලද්‍රව්‍ය 92යි. මෙන්න මේ 92කින් ජීවීන්ට ප්‍රධාන ආකාර දෙකකට වැදගත් වෙනවා මෙන්න මේ මූලද්‍රව්‍ය. එකක් තමයි නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යන්න. නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යන්න. නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යන්න සහ ප්‍රජනනයට වැදගත් වෙනවා මෙන්න මේ මූලද්‍රව්‍ය 92කින් 120ත් 25ත් අතර ප්‍රමාණයක්. 120ත් 25ත් අතර ප්‍රමාණයක්. එහෙනම් බලන්න ස්වභාවිකව අපිට මූලද්‍රව්‍ය කීයක් හම්බ වෙනවද? ස්වභාවික මූලද්‍රව්‍ය 92ක් හම්බ වෙනවා. එන්නේ 92කින් ජීවීන්ට නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යන්න සහ ප්‍රජනනයට ඕන වෙනවා මේ මූලද්‍රව්‍ය මෙන්න මේ 92කින් 120ත් 25ත් අතර සංඛ්‍යාවක්. හරි. එතකොට මෙන්න මේ 92කින් නිරෝගී ජීවිතයක් සහ ප්‍රජනනය කියන මෙන්න මේ කාරණා දෙක පවත්වාගෙන යන්න ජීවීන්ට මූලද්‍රව්‍ය 120ත් 25ත් අතර ප්‍රමාණයක් ඕන වෙනවා. 20ත් 25ත් අතර සංඛ්‍යාවක් නෙමෙයි 120ත් 25ත් අතර සංඛ්‍යාවක්. එතකොට මෙන්න මේ ජීවීන්ට නිරෝගී ජීවිතයක් සහ ප්‍රජනනය පවත්වාගෙන යන්න ඕන මූලද්‍රව්‍ය වලට අපි කියනවා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියලා. අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය. අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය. එහෙනම් මොනවාද අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියන්නේ? ජීවීන්ට නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යන්න සහ ප්‍රජනනයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය මොනවාද? අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියලා අපි හඳුන්වනවා. ඒතර දැන් මේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ගත්තාම අපි බෙදනවා මේක ශාකවලට කොච්චරක් ඕනේද සහ සතුන්ට කොච්චර මේ මිනිසාට කොච්චරක් ඕනේද කියලා. එතකොට දැන් මේ ශාකවලට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ගාන 17ක් තියෙනවා. ශාකවලට මූලද්‍රව්‍ය 17ක් ඕනේ. මිනිසෙක්ට මූලද්‍රව්‍ය 25ක් ඕනේ. හරි. එතකොට දැන් මේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ගත්තාම ශාකවලට අත්‍යවශ්‍ය වෙන මූලද්‍රව්‍ය ගාන 17යි. මිනිසාට අත්‍යවශ්‍ය වෙන මූලද්‍රව්‍ය ගාන 25යි. එතකොට මෙන්න මේ මූලද්‍රව්‍ය වලට අපි කියනවා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියලා. මොකද මෙන්න මේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ශරීරයේ අඩු වුණාම මෙන්න මේ ජීවීන්ට නිරෝගී ජීවිතයක් සහ මෙන්න මේ ප්‍රජනනය කියන ඒවා පවත්වාගෙන යන්න බාධා ඇති වෙන්න පුළුවන්. හරි. එතකොට දැන් නිරෝගී ජීවිතයක් පවත්වාගෙන ගියේ නැත්නම්
ප්‍රජනනය කරන්න වෙන්නේ නැහනේ. ජීවියෙක් නිරෝගී ජීවිතයක් පවත්වාගෙන ගියාම තමයි ප්‍රජනනය කරන්න පුළුවන් නේ. ඒතර මෙන්න මේ මූලද්‍රව්‍ය ඌනතාවයක් නැතුව මේ මූලද්‍රව්‍ය ටික මේ ශරීරයේ තියෙනවා නම් ඒ ජීවියට නිරෝගී ජීවිතයක් සහ ප්‍රජනනය කියන ඒවා පවත්වාගෙන යන්න පුළුවන්. හරි. එතකොට ඊට පස්සේ බලන්න ඕනේ අපේ දැන් තියනවානේ සජීව පදාර්ථයක් කියලා එකක්. සජීව පදාර්ථයක් කියලා එකක් තියෙනවානේ. මෙන්න මේ සජීව පදාර්ථයේ රසායනික සංයෝග පිළිබඳව අපි මේ සජීව පදාර්ථයේ තියෙන මූලද්‍රව්‍ය වල ස්කන්ධය ගැන කතා කරන්න ඕනේ. හරි. ඒතර ජීව පදාර්ථයේ මේ ජීව පදාර්ථයේ ස්කන්ධෙන් මෙන්න මේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කොච්චරක් තියෙනවද කියලා අපි කතා කරන්න ඕනේ. එතකොට බලන්න මෙන්න මේ සජීව පදාර්ථයේ ස්කන්ධයෙන් 96%ක්ම තියෙන්නේ මොනවාද? මෙන්න මේ සජීව පදාර්ථ ස්කන්ධයෙන් 96%ක්ම තියෙන්නේ මෙන්න මේ OCHN. OCHN කියන මූලද්‍රව්‍ය. හරි. ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් තමයි සජීව පදාර්ථයේ 96%ක්ම තියෙන්නේ ස්කන්ධය අනුව. ස්කන්ධය අනුව 96%ක්ම තියෙන්නේ ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන් සහ නයිට්‍රජන්. එතකොට වැඩිපුරම තියෙන්නේ මොනවාද? ඔක්සිජන්. ඒ ජීව පදාර්ථයේ වැඩිපුරම තියෙන්නේ ඔක්සිජන්. ඊළඟට කාබන්, ඊළඟට හයිඩ්‍රජන්, ඊළඟට නයිට්‍රජන්. එතකොට 96%ක්ම තියෙන්නේ මෙන්න මේ මූලද්‍රව්‍ය හතර. දැන් ඉතිරි 4%ක් තියෙනවානේ. එන්නේ ඉතිරි 4%ේ ප්‍රධාන වශයෙන් තියෙන මූලද්‍රව්‍ය කිහිපයක්. ඒ වගේම අමතර වශයෙන් එහෙම නැත්නම් ස්වල්ප වශයෙන් තියෙන මූලද්‍රව්‍ය කිහිපයක්. ඒතර මෙන්න මේ 4%ේ වැඩියෙන්ම එහෙම නැත්නම් බහුතරයක් තියෙන මූලද්‍රව්‍ය ගත්තොත් එහෙම බහුතරයක්ම තියෙන්නේ මෙන්න මේ කැල්සියම්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර් කියන මූලද්‍රව්‍ය. මෙන්න මේ ඉතිරි 4%ෙත් වැඩිපුරම තියෙන්නේ ජීවීන්ගේ දේහයේ කැල්සියම්, ෆොස්ෆරස් සහ පොටෑසියම්, සල්ෆර් කියන මූලද්‍රව්‍ය. ඒ වගේම මෙන්න මේ ඉතිරි 4%ේ සුළු වශයෙන් තියෙන්නේ සුළු වශයෙන් තියෙන මූලද්‍රව්‍ය තමයි සෝඩියම්, ක්ලෝරින්. මතක තියාගන්නවා මේක සෝඩියම් ක්ලෝරයිඩ් කියලා. හරිද? එතකොට මෙන්න මේ 4%ේ සුළු වශයෙන් තියෙන්නේ මොනවාද? සෝඩියම්, ක්ලෝරින්. සෝඩියම්, ක්ලෝරින් තියෙනවා. ඒ වගේම මැග්නීසියම් තියෙනවා. බෝරෝන් තියෙනවා. ඊළඟට 100ක් උකුරෙන් පටන් ගන්න ඒවා තුනක් තියෙනවා. ඒ තමයි කොබෝල්ට්, කොපර්, ක්‍රෝමියම්. හරි? කොබෝල්ට්, කොපර්, ක්‍රෝමියම්. එහෙනම් මොනවාද? සෝඩියම් තියෙනවා සුළු වශයෙන්. සෝඩියම් තියෙනවා, ක්ලෝරින් තියෙනවා, මැග්නීසියම් තියෙනවා, බෝරෝන් තියෙනවා. ඊට පස්සේ කොබෝල්ට්, කොපර්, ක්‍රෝමියම් තියෙනවා. ඒ වගේම අයඩින් තියෙනවා. ඊළඟට F අකුරෙන් පටන් ගන්න දෙන්න මොකද්ද? මේ ෆ්ලූවරින් සහ අයන්. එහෙම නැත්නම් යකඩ. එතකොට මෙන්න මේ මූලද්‍රව්‍ය එක තමයි මෙන්න මේ 104 සුළු ප්‍රමාණවලින් තියෙන්නේ. එහෙනම් බලන්න මෙන්න මේ ජීව පදාර්ථයේ ස්කන්ධයෙන් 96%ක්ම තියෙන්නේ මෙන්න මේ මූලද්‍රව්‍ය 4. ඒකෙනුත් වැඩිපුරම තියෙන්නේ මොනවාද? ඔක්සිජන්. හරි. මෙන්න මේ පැත්තට තමයි දැන් වැඩිපුරම තියෙන්නේ ඔක්සිජන්, ඊට පස්සේ කාබන්, ඊට පස්සේ හයිඩ්‍රජන්, ඊට පස්සේ නයිට්‍රජන්. ඉතිරි 4%ේ වැඩියෙන්ම තියෙන්නේ මෙන්න මේ මූලද්‍රව්‍ය 4. මොකද්ද? කැල්සියම්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර්. ඊට පස්සේ සුළු වශයෙන් තියෙනවා සෝඩියම්, ක්ලෝරින්, මැග්නීසියම්, බෝරෝන්. ඊට පස්සේ 100 අකුරෙන් පටන් ගන්න තුන් දෙනා කොබෝල්ට්, කොපර්, ක්‍රෝමියම්, ඒ කියන්නේ අයඩින්, ෆ්ලූවරින් සහ අයන් කියන ඒවා. මෙන්න මේ ටික තමයි මේ ජීව පදාර්ථ ස්කන්ධයෙන් මෙන්න මේ මූලද්‍රව්‍ය 4 තමයි 96%ක් තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ මූලද්‍රව්‍ය ටික තමයි ඉතිරි 104රිනුත් වැඩියෙන්ම තියෙන්නේ. මේ ටික තමයි සුළු වශයෙන් තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ ටික තමයි මූලද්‍රව්‍ය පිළිබඳව කතා කරන්න තියෙන්නේ.
එතකොට දැන් අපි මූලද්‍රව්‍ය ගැන කතා කරලා ඉවරයි. දැන් අපි කතා කරන්න ඕනේ ඊළඟට ජලය ගැන. හරි. ඊළඟට කතා කරන්න ඕන අපි ජලය ගැන. එතකොට ජලය ගැන කතා කරන්න කලින් අපි බලමු මෙන්න මේ සජීව පදාර්ථයේ සංයෝග පිළිබඳව. සජීව පදාර්ථයේ තියෙන සංයෝග. දැන් සජීව පදාර්ථයේ සංයෝග ගත්තාම අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි කාබනික සංයෝග, අනිත් එක අකාබනික සංයෝග. එතකොට දැන් අපි මුලින්ම ගමු අකාබනික සංයෝග. අකාබනික සංයෝග අනිත් එක කාබනික සංයෝග. හරි. එතකොට මෙන්න මේ අකාබනික සංයෝග මොනවාද? අකාබනික සංයෝගය තමයි පෘථුවිය මත වැඩියෙන්ම තියෙන සංයෝගය. එහෙම නැත්නම් අකාබනික සංයෝගය තමයි ජලය. එතකොට මෙන්න මේ ජලය කියන්නේ අකාබනික සංයෝගයක්. හරි. ජලය කියන්නේ අකාබනික සංයෝගයක්. ඒ වගේම ලවණ වර්ග මෙන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ලවණ ඕවා අකාබනිකයි. ඊට පස්සේ කැල්සියම් කාබනේට් වගේ මේවා අකාබනිකයි. එතකොට මෙන්න මේවා අකාබනික සංයෝග විදිහට අපිට ගන්න පුළුවන්. හරි. එතකොට ජලය කියන්නේ පෘථිවිය මත වැඩිපුරම තියෙන සංයෝගය. එහෙම නැත්නම් අකාබනික සංයෝගය තමයි ජලය. හරි. එතකොට ජලය කියන්නේ අකාබනික සංයෝගයක්. ඒ වගේම සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ලවණ වර්ග අකාබනිකයි. ඊට පස්සේ කැල්සියම් කාබනේට් අකාබනිකයි. ඔය khනිජ වර්ග තියෙන්නේ. මෙන්න මේ khනිජ කියන ඒවා අකාබනික සංයෝග විදිහට අපි ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ කාබනික සංයෝග බලමු අපි. මෙන්න මේ කාබනික සංයෝග ගත්තාම කාබන සංයෝග අපිට ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන්. ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ප්‍රධාන කාබනික සංයෝග. ප්‍රධාන කාබනික සංයෝග සහ උපකාබනික සංයෝග. ඒ කියන්නේ අමතර වශයෙන් ඒ කියන්නේ උපකාබනික සංයෝග. එහෙනම් කාබනික සංයෝග ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ප්‍රධාන කාබනික සංයෝග සහ උපකාබනික සංයෝග. එතකොට ප්‍රධාන කාබනික සංයෝග වර්ග හතරක් තියෙනවා. මෙන්න මේ හතරෙන් තමයි ප්‍රධාන වශයෙන් අපේ ශරීරය හැදිලා තියෙන්නේ. මොනවාද ඒවා? කාබෝහයිඩ්‍රේට. පළවෙනි එක තමයි කාබෝහයිඩ්‍රේට. අනිත් එක ප්‍රෝටීන. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, අනිත් එක මොකද්ද? ලිපිඩ. අනිත් එක න්‍යෂ්ටික අම්ල. එහෙම නැත්නම් නියුක්ලික් අම්ල. නියුක්ලික් අම්ල. එතකොට මෙන්න මේ හතර තමයි ප්‍රධාන කාබනික සංයෝග. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලික් අම්ල. මෙන්න මේවට අපි මේ පොදුවේ කියනවා මොනවා කියලාද? ජෛව අණු කියලා. ජෛව අණු. ජෛවීය අණු එහෙම නැත්නම් ජෛව අණු කියන්නේ මෙන්න මේ කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලික් අම්ල. ඊට පස්සේ මෙන්න මේ උපකාබනික සංයෝග ගත්තාම උපකාබනික සංයෝග තමයි මෙන්න මේ සමහර විටමින. හැම විටමිනයක්ම නෙමේ, සමහර විටමින කාබනික සංයෝග වෙනවා. හරි. එහෙනම් මෙන්න මේ දෙක තමයි කාබනික සංයෝගයට කතා කරන්න තියෙන්නේ. ප්‍රධාන කාබනික සංයෝග තියෙනවා, උපකාබනික සංයෝග තියෙනවා. උපකාබනික සංයෝග තමයි මෙන්න මේ සමහර විටමින, ඒ වගේම තව වර්ණක වගේවත් ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන කාබනික සංයෝග තමයි කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල. මේවට අපේ ජෛව අණු කියලා කියනවා. ඒ වගේම අකාබනික සංයෝග ගත්තාම ජලයේ තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ්, කැල්සියම් කාබනේට්, khනිජ වගේවා ගන්න පුළුවන්. ඒතකොට ජලය තමයි වැඩිපුරම තියෙන සංයෝගය. ඒ කියන්නේ පෘථිවිය මත වැඩිපුරම තියෙන සංයෝගය කිව්වොත් මොකද්ද? පෘථිවිය මත වැඩිපුරම තියෙන සංයෝගය වෙන්නේ ජලය. ඒ වගේම අකාබනික සංයෝගයත් ජලය තමයි. හරි.
එතකොට අපි කලින්ම කතා කරමු මෙන්න මේ ජලය කියන එක ගැන. එතකොට දැන් මේ පාඩමේදී අපිට කතා කරන්න තියෙනවා කලින්ම මෙන්න මේ ජලය ගැන කතා කරන්න ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මේ කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලික් අම්ල ගැන කතා කරන්න ඕනේ. අපි කලින්ම කතා කරමු මෙන්න මේ ජලය ගැන. හරි. එතකොට දැන් මේ ජලය ගත්තාම ජලය. එතකොට මෙන්න මේ ජලය ගත්තාම මොකද්ද? ජලය අකාබනික සංයෝගයක් කියලා දන්නවනේද? ජලය කියන්නේ අකාබනික සංයෝගයක්. හරි. ජලය කියන්නේ ජීවීන්ට වැදගත් වෙන අකාබනික සංයෝගයක්. එතකොට පෘථුවිය මත දැන් ජලය නැත්තම් ජීවීන්ට ඉන්න බෑනේ. එතකොට දැන් මේ ඒ කියන්නේ දැන් විද්‍යාඥයන් ඔය ග්‍රහලෝකයක් අලුතෙන් හොයාගත්තොත් එහෙම එන්නේ ග්‍රහලෝකයේ ජීවය පැවැත්මට සුදුසුද යන්න මේ බලද්දී කලින්ම බලන්න මොනවද? කලින්ම බලන්න මෙන්න මේ ජලය තියනවද කියලානේ. එතකොට ජලය තියෙනවා නම් ඒකේ ජීවය තියෙන්න පුළුවන් කියලා නිගමනය කරන්න පුළුවන් නේ. එතකොට දැන් ග්‍රහලෝකයකින් දැන් පරීක්ෂණ කරගෙන යද්දී ජලය තියෙනවා කියලා හම්බුනොත් එහෙම එතකොට ඒකේ ජීවය තියෙනවා කියලා නෙමෙයි ජීවය තියෙන්න පුළුවන් කියලා මේ ජීවය තියෙන්න පුළුවන් කියලා නිගමනයකට එළවෙන්න පුළුවන් නේ. එතකොට දැන් ඒකේ ජලය නැත්තම් ඒකේ ජීවය නැහැ කියලා අපිට කියන්න පුළුවන් නේ. දැන් ජලය හොයන්නේ ජලය තියෙනවා නම් ඒකේ තව මේ ජීවීන් ඉන්නවද කියලා අපිට පරීක්ෂණ කරගෙන යන්න පුළුවන් නේ. එතකොට ජලය නැත්තම් ඒකේ ජීවීන් නැහැ. ඒකින්ද ඒකේ ජීවීන් ඉන්නවද කියලා බලන්න ඕනේ. හරි. එතකොට ජලය තියෙනවා නම් ජීවීන් ඉන්න පුළුවන්. හරි. එතකොට ජලය කියන්නේ මොකද්ද? අකාබනික සංයෝගයක්. ඒ වගේ මෙන්න මේ ජලයේ ජීවීන්ට වැදගත් වීමට හේතු දෙකක් තියෙනවා. ජලයේ ජීවීන්ට වැදගත් වීමට බලපාන හේතු. ජලයේ ජීවීන්ට වැදගත් වීමට බලපාන හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මේ ජීවී සෛලවල වැදගත් රසායනික සංඝටනයක් වීම. ජීවී සෛලවල වැදගත් රසායනික සංඝටකයක් වීම. හරි. ජීවී සෛලවල වැදගත් රසායනික සංඝටකයක් වීම. ඒ කියන්නේ දැන් අපි සෛල කීපයක් ගමුකෝ. දැන් මෙන්න මේ සෛල කීපයක් ගත්තොත් එහෙම මෙන්න මෙහෙම. ඒතර දැන් මේ සෛලවල න්‍යෂ්ටි තියෙනවා. එතන මේ තියෙන සෛල. එතන මේ සෛල ඇතුලේ මොකක්ද තියෙන්නේ? සෛල ඇතුලේ තියෙන්නේ සෛල ප්ලාස්මාවනේ. එතන මෙන්න මේ සෛල ප්ලාස්මේ වැඩිපුරම මොනවාද තියෙන්නේ? සෛල ප්ලාස්මාවේ වැඩිපුරම තියෙන්නේ මෙන්න මේ ජලයනේ. එතකොට මෙන්න මේ ජීවී සෛලවල වැදගත් රසායනික සංඝටකයක් කියන්නේ ඒකයි. දැන් මේ සෛලවල ඇතුලේ වැඩිපුරම තියෙන ජලය ඒ වගේම මෙන්න මේ සෛලවල පිටතින් තියනවානේ තරලයක්. පිටතින් තියනවා තරලයක්. මෙන්න මේ තරලයට අපි කියනවා පටක තරලය. එහෙම නැත්නම් අන්තරාල තරලය. මෙන්න මේ තරලයට කියනවා අපි පටක තරලය. එහෙම නැත්නම් අන්තරාල තරලය කියලා. එතන මෙන්න මේ පටක තරලෙත් වැඩිපුරම තියෙන්නේ මෙන්න මේ කියන ජලය. ඒතර ජීවී සෛලවල වැදගත් රසායනික සංඝටකයක් කියන්නේ මෙන්න මේක නිසා. සෛලවල වැඩිපුරම තියෙන්නේ මොනවාද? ජලය. ඒ කියන්නේ සෛලයක ඇතුළේ තියෙන්නේ ජලය, පිටතත් තියෙන්නේ ජලය. හරි. එතන මේක ඇතුළේ ජලය නැතුව ගියොත් මොකක්ද වෙන්නේ? මෙන්න මේ සෛල අජීවී තත්ත්වයටපත් වෙනවානේ. ඒ කියන්නේ සෛලයක ජලය නැත්තම් ඒ සෛලය මැරෙනවා. හරි. එතකොට ඊළඟ දෙවෙනි කාරණය තමයි
සියලුම ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ්‍යයක් සැපීම. සියලුම ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ්‍යයක් සැපීම. මෙන්න මේක තමයි ජලයේ ජීවීන්ට වැදගත් වීමට බලපාන දෙවෙනි හේතුව. විද්‍යාත්මක මාධ්‍යයක් සැපීම. හරි. සියලුම ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ්‍යයක් කියන්නේ දැන් ජීවීන්ගේ සෛලවල විවිධ ජෛව රසායනික ක්‍රියාවලි වෙනවානේ. විවිධ පරිවෘත්තීය ක්‍රියාවලි. එන්නේ පරිවෘත්තීය ක්‍රියාවලි පවත්වාගෙන යන්න ඕනේ නම් මොනවා ඕනේද? ජලය ඕනේ නේ. ජලය නැත්තම් පරිවෘත්තීය ක්‍රියාවලි වෙන්නේ නැහැනේ. ඒතර ජලය ඕනේ පරිවෘත්තීය ක්‍රියාවලි වෙන්න. ඒ කියන්නේ සෛලයක පරිවෘත්තීය ක්‍රියාවලි වෙන්න නම් අනිවාර්යයෙන්ම ජලය ඕනේ. ඒතර සියලුම ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ්‍යයක් සැපීම කියන්නේ ඒක. හරි. ඒතර සියලුම ජීවීන්ට ජීවත් වෙන්න ඕන නම් මොනවාද? ජලය ඕනේ. හරි. ඒතර මෙන්න මේ හේතු දෙකක් තමයි ජලය ජීවීන්ට වැදගත් වීමට බලපාන හේතු දෙක. ඒතර මෙන්න මේ දෙක ඇහුවොත් එහෙම අපි ලියන්න ඕනේ ජීවී සෛලවල වැදගත් රසායනික සංඝටකයක් වීම සහ සියලුම ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ්‍ය සැපීම කියලා. ඒ වගේම ඊළඟට අපි කතා කරන්න ඕනේ මේ ජලාණුවේ රසායනික ස්වභාවය ගැන. හරි. ජලාණුවේ රසායනික ස්වභාවය. ජලාණුවේ රසායනික ස්වභාවය. රසායනික ස්වභාවය. එතන මෙන්න මේ ජලාණුවේ රසායනික ස්වභාවය ගත්තාම දැන් අපි ජලාණුවක් අන්තිමකෝ ජලය H2O නේ. එතකොට ජලාණුවක් ගත්තාම හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. එක ඔක්සිජන් පරමාණුවක් තියෙනවා නේ. එතකොට මෙන්න තියෙනවා ජලාණුවක්. ඔක්සිජන් පරමාණුවක් තියෙනවා, හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ හයිඩ්‍රජන් ඔක්සිජන් වලින් ගත්තාම වැඩියෙන්ම විද්‍යුත් ඍණතාවයෙන් වැඩි කවුද? විද්‍යුත් ඍණතාවය කියන්නේ ඉලෙක්ට්‍රෝන තමා දිහාවට ඇද ගන්න තියෙන හැකියාව. හරි. එතකොට ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව වැඩි කාගේද? ෆ්ලුෝරින්ට ළඟ ඉන්න මෙන්න මේ ඔක්සිජන් ගෙන. එතකොට මෙන්න මේ දෙන්නගෙන් විද්‍යුත් ඍණතාවය වැඩි ඔක්සිජන් ගෙන. එතකොට විද්‍යුත් ඍණතාවය වැඩිම ඔක්සිජන්ගේ. එතකොට මෙන්න මේ ඔක්සිජන් දිහාවට මොකෝ වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ඇදිලා යනවානේ. එතකොට ඔක්සිජන් දිහාවට ඉලෙක්ට්‍රෝන ඇදිලා යන හින්දා මෙන්න දැන් මෙහෙම ඉලෙක්ට්‍රෝන ටික යනවා. ඔක්සිජන් දිහාවට මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන ටික යනවා. මෙන්න මෙහෙම ගියාම දැන් මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. එතකොට මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන අපිට වැඩිපුර පේනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන දැන් මේ පැත්තේ තියෙන හින්දා මේ පැත්ත සුළු වශයෙන් ඍණ ආරෝපිත වෙනවා. හරි. දැන් මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන ටික ගියාම මෙන්න මේ පැත්ත මොකද වෙන්නේ? මෙන්න මේ ඔක්සිජන් පරමාණුව සුළු වශයෙන් ඍණ ආරෝපිත වෙනවා. දැන් මේ ටික ඉලෙක්ට්‍රෝන ටික මෙහෙට ගියාම දැන් මේ පැත්ත සුළු වශයෙන් ධන ආරෝපිත වෙනවා. එතකොට දැන් මේ පැත්තත් එහෙමයි. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන ගියාම මේ පැත්ත සුළු වශයෙන් ඍණ ආරෝපිත වෙනවා. මේ පැත්ත සුළු වශයෙන් ධන ආරෝපිත වෙනවා. හරි. එතකොට මෙන්න මේක තමයි ජලාණුවේ රසායනික ස්වභාවය. එතකොට ජලාණුවේ තියෙන හයිඩ්‍රජන් පරමාණු සුළු වශයෙන් ධනාරෝපිතයි. සුළු වශයෙන් කියන්නේ අපි පාවිච්චි කරන මෙන්න මේ ඩෙල්ටා කියන සංකේතය. ඩෙල්ටා කියන්නේ සුළු වශයෙන් එහෙම නැත්නම් භාගික කියන තේරුම. සුළු වශයෙන් එහෙම නැත්නම් භාගිකව ධනාරෝපිතයි. සුළු වශයෙන් ධනාරෝපිතයි. එතකොට ඩෙල්ටා ධන කියන්නේ සුළු වශයෙන් මොන ආරෝපිතද? සුළු වශයෙන් ධන ආරෝපිතයි. ඩෙල්ටා ඍණ කියන්නේ සුළු වශයෙන් ඍණ ආරෝපිතයි. ඒ වගේම දැන් මේ ජලාණුවේ දැන් මෙන්න මෙහෙම දැන් ඔක්සිජන් පරමාණු සුළු වශයෙන් ඍණ ආරෝපිතයි. හයිඩ්‍රජන් පරමාණු දෙක සුළු වශයෙන් ධන ආරෝපිතයිනේ. එතකොට මෙන්න මෙහෙම ආරෝපණ එකම අණුවක් තුල අසමාන ලෙස ව්‍යාප්ත වෙලා තියෙනවා නම් අපි කියනවා එන්නේ අණුව ද්‍රවීය අණුවක් කියලා. ද්‍රවීය අණුවක්. එතකොට ජලාණුව මොන අණුවක්ද? ජලාණුව ද්‍රවීය අණුවක්. හරි. ඒ වගේ මෙන්න මේ ජලාණුව ගත්තාම දැන්
අසමාන ලෙස මෙන්න මේ ජල අණුව තුල ආරෝපණ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ නිසා මේක ද්‍රවීය අණුවක්. ඒ වගේ මෙන්න මේකේ මේතෙන් ඉන්නේ සහසංයුජ බන්ධනනේ. එතන මේ ඔක්සිජනුයි හයිඩ්‍රජනුයි අතර ඇති වෙන්නේ සහසංයුජ බන්ධන. එතන මෙන්න මේ සහසංයුජ බන්ධන දෙකක් තියෙනවානේ. එතන මෙන්න මේ සහසංයුජ බන්ධන දෙක අතර කෝණය ගත්තොත් එහෙම අංශක 104.5යි. හරි. අංශක 104.5යි. එතන දැන් මේ කෝණේ 180ක් වුණා නම් මේක ජල අණුව රේඛීයයි. හැබැයි මෙන්න මේ සහසංයුජ බන්ධන දෙක අතර කෝණය අංශක 104.5යි. ඒ නිසා ජල අණුව කෝණික අණුව. ජල අණුව කෝණික අණුව. හරි. ජල අණුව කෝණික අණුවක් නේ. ජල අණුව කෝණික අණුවක්. ඒ වගේම මෙන්න මේ ජල අණුව විශාල අණුවක්ද කුඩා අණුවක්ද? ජල අණුව කුඩා අණුවක්. හරි. මොකද ඔක්සිජන් පරමාණුවක් සහ හයිඩ්‍රජන් පරමාණු දෙකයි තියෙන්නේ. එතන මෙන්න මේ ජල අණුව කුඩා අණුවක්. එහෙනම් ජල අණුව ගත්තාම මේ ජල අණුව කුඩා ද්‍රවීය කෝණික අණුවක්. හරි. කුඩා ද්‍රවීය කෝණික අණුවක්. හරි. ජල අණුව කියන්නේ කුඩායි ද්‍රවීයයි ඒ වගේම කෝණික අණුවක්. ඒ වගේම ජල අණුව අකාබනික අණුවක්. හරි. 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 ජල අණුව කුඩා ද්‍රවීය කෝණික අණුවක්. එතන මේ ද්‍රවීය කියන්නේ මේ ජල අණුව තුල අසමාකාර ලෙස ආරෝපණ මොනවා වෙලා තියෙනවද? ආරෝපණ ව්‍යාප්ත වෙලා තියෙනවා. එතන ද්‍රවීයතාවය කියන්නේ මොකක්ද? ද්‍රවීයතාවය කියන්නේ මොකක්ද? එතකොට අණුවක් තුල අසමාන ලෙස ආරෝපණ ව්‍යාප්ත වීම. මෙන්න මේ ජල අණුවෙත් අසමාන ලෙස ආරෝපණ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ නිසා ජල අණුව මොන අණුවක්ද? ද්‍රවීය අණුවක් වෙනවා. එහෙනම් ද්‍රවීයතාවය කියන්නේ මොකක්ද? අණුවක් තුල අසමාකාර ලෙස එහෙම නැත්නම් අසමාන ලෙස ආරෝපණ ව්‍යාප්ත වීම. අණුවක් තුල අසමාන ලෙස ආරෝපණ ව්‍යාප්ත වීම මොකක් කියලා කියනද අපි ද්‍රවීයතාවය කියනවා. යම්කිසි අණුවක් තුල ආරෝපණ ඒ කියන්නේ ධන ඍණ ආරෝපණ අසමාන ලෙස ව්‍යාප්ත වෙලා තියෙනවා නම් ඒ අණුව ද්‍රවීය අණුවක්. එන්නේ ඒකට තමයි අපි කියන්නේ ද්‍රවීයතාවය කියලා. හරි. එතකොට දැන් ගත්තාම ජල අණුව අකාබනිකයි, ඒ වගේම කුඩායි, ඒ වගේම ද්‍රවීයයි, ඒ වගේම කෝණිකයි. එතකොට දැන් ජල අණුවක් ගත්තාම ජල අණුවට හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා. මේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. ඒ වගේම එක ඔක්සිජන් පරමාණුවක් තියෙනවා. මෙන්න මේ හයිඩ්‍රජන් පරමාණු දෙක සුළු වශයෙන් මොන ආරෝපිතද? සුළු වශයෙන් ධන ආරෝපිතයි. ඒ වගේම ඔක්සිජන් පරමාණුව සුළු වශයෙන් ඍණ ආරෝපිතයි. එහෙනම් ජල අණුවේ තියෙන හයිඩ්‍රජන් පරමාණු සුළු වශයෙන් ධන ආරෝපිතයි. ඔක්සිජන් පරමාණුව සුළු වශයෙන් ඍණ ආරෝපිතයි. සුළු වශයෙන් ඍණ ආරෝපිතයි. හරි. ඒතර දැන් මෙන්න මෙහෙම දැන් මෙතන අතර කෝණය කීයද? අංශක 104.5යි. ඒ නිසා තමයි මේක කෝණික අණුවක් වෙන්නේ. ඒ වගේම කුඩ. ඒතර දැන් මෙන්න මේ ජල අණු අතර ඇති වෙනවා මේ දුර්වල ආකර්ෂණ බලයක්. එන්නේ මේ ආකර්ෂණ බලයට අපි කියනවා හයිඩ්‍රජන් බන්ධනයක් කියලා. ජල අණු අතර ඇති වෙනවා දුර්වල ආකර්ෂණ බල. ඒවට අපි කියනවා හයිඩ්‍රජන් බන්ධන කියලා. එතකොට දැන් මම ජල අණුවක් ආඳින්නම්කෝ. මේක සුළු වශයෙන් මොන ආරෝපිතද? ධන ආරෝපිතයි. මේක සුළු වශයෙන් ධන ආරෝපිතයි. මේක සුළු වශයෙන් ඍණ ආරෝපිතයි. එතකොට දැන් මේ ජල අණුවක් ගත්තාම දැන් මම මෙතනින් හව ජල අණුවක් ඇඳ ගන්න. සුළු වශයෙන් ධන ආරෝපිතයි. සුළු වශයෙන් ධන ආරෝපිතයි. මේක සුළු වශයෙන් ඍණ ආරෝපිතයි. හරි. එතකොට මෙන්න මේ ජල අණු දෙකක් අතර මොන ඇති වෙනවද? ආකර්ෂණ බල ඇති වෙනවා. ඒ ආකර්ෂණ බල වලට අපි කියනවා හයිඩ්‍රජන් බන්ධන කියලා.
මෙන්න මෙහෙම ආකර්ෂණ බල ඇති වෙනවා. මෙන්න මේ ආකර්ෂණ බලවලට අපි කියනවා හයිඩ්‍රජන් බන්ධන කියලා. මොනවාද? හයිඩ්‍රජන් බන්ධන. හයිඩ්‍රජන් බන්ධන. එහෙනම් ජලාණු අතර මොනවා ඇති වෙනවද? හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනවා නේ. ජලාණු අතර ඇති වෙන ආකර්ෂණ බල මොනවාද? හයිඩ්‍රජන් බන්ධන. ඒතර මේ හයිඩ්‍රජන් බන්ධන ගත්තාම ජලය ද්‍රව අවස්ථාවේදී නම් මේ හයිඩ්‍රජන් බන්ධන ඉතාම දුර්වලයි. හරි. ජලයේ ද්‍රව අවස්ථාවේදී මේ හයිඩ්‍රජන් බන්ධන ඉතාම දුර්වලයි. ඒ නිසා මෙන්න මේ ජලයේ ද්‍රව අවස්ථාවේදී මෙන්න මේ හයිඩ්‍රජන් බන්ධන ඉතාම කැඩෙන සුළුයි. ඒ කියන්නේ ඉතාම බංගුරයි. ඉතා බංගුරයි. හරි. ඒතර ජල අණු දෙකක් අතර ඇති වෙන මොනවාද? හයිඩ්‍රජන් බන්ධන. ජල අණු අතර ඇති වෙනවා හයිඩ්‍රජන් බන්ධන. ඒ හයිඩ්‍රජන් බන්ධන ජලයේ ද්‍රව අවස්ථාවේදී ඉතාම බංගුරයි. ඒ කියන්නේ ටක් ගාලා කැඩෙනවා. හරි. ඉතාම බංගුරයි ජලයේ ද්‍රව අවස්ථාවේදී. ඒ වගේ මේ හයිඩ්‍රජන් බන්ධන ජලයේ ද්‍රව අවස්ථාවේදී මේවා දුර්වලයි. ඉතාම බංගුරයිනේ මේවා. ඒතර හයිඩ්‍රජන් බන්ධන ජලයේ ද්‍රවමය අවස්ථාවේ තියෙද්දී ඉතාම බංගුරයි. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ හයිඩ්‍රජන් බන්ධන ඉතාම දුර්වලයි. හරි. හරි. එතකොට දැන් බලන්න ජලාණු දෙකක් අතර මොකක් ඇති වෙනවද? හයිඩ්‍රජන් බන්ධනයක් ඇති වෙනවා. ඒ හයිඩ්‍රජන් බන්ධනය ඉතාම බංගුරයි. ඒ වගේ මේක දුර්වල ආකර්ෂණ බලයක්. එහෙනම් හයිඩ්‍රජන් බන්ධනයක් කියන්නේ මොකක්ද? හයිඩ්‍රජන් බන්ධනයක් කියන්නේ මොකක්ද? හයිඩ්‍රජන් බන්ධනයක් කියන්නේ එහෙනම් මොකද්ද? එක ජල අණුවක සුළු වශයෙන් ද්‍රවීය කියන්නේ මේක සුළු වශයෙන් ධනාරූපිතයිනේ. ඒ හින්දා අපි කියන මේක සුළු වශයෙන් ද්‍රවීයයි කියලා. හරි. එක ජල අණුවක සුළු වශයෙන් ද්‍රවීය හයිඩ්‍රජන් පරමාණුවත් ඊට කිට්ටුවෙන් තියෙන එහෙම නැත්නම් යාබදව තියෙන ජල අණුවේ සුළු වශයෙන් ද්‍රවීය ඔක්සිජන් පරමාණුවත් අතර ඇති වෙනවා ආකර්ෂණ බල. ඒ ආකර්ෂණ බල වලට තමයි අපි කියන්නේ හයිඩ්‍රජන් බන්ධන කියලා. හරි. එහෙනම් එක ජල අණුවක සුළු වශයෙන් ද්‍රවීය හයිඩ්‍රජන් පරමාණුවත් යාබද ජල අණුවේ සුළු වශයෙන් ද්‍රවීය ඔක්සිජන් පරමාණුවත් අතර ඇති වෙනවා ආකර්ෂණ බල. ඒ ආකර්ෂණ බල තමයි අපි හයිඩ්‍රජන් බන්ධන කියලා කියන්නේ. එතකොට දැන් මේ හයිඩ්‍රජන් බන්ධන ගත්තාම ඒවත් ජලයේ ද්‍රව අවස්ථාවේදී ඊටාම බංගුරයි. ඒ කියන්නේ ටක් ගාලා කැඩෙනවා, ටක් ගාලා ආයි හැදෙනවා නේ. ඒ කියන්නේ මේක සෑදීම, බිඳ නැවත සෑදීම ඊටාමත් ඉක්මනින් වෙනවානේ. දැන් බංගුරයි කියන්නේ ටක් ගාලා කැඩෙනවානේ. ඒතකොට ජලයේ ද්‍රව අවස්ථාවේදී තියෙනකොට ජලයට ගලා යාමේ හැකියාවක් තියෙනවානේ. ජලයේ ද්‍රව අවස්ථාවේදී ජලයට ගලා යාමේ හැකියාවක් තියෙනවා. එන්නේ ගලා යාමේ හැකියාව ලැබෙන්නේ ජල අණුවේ තියෙන මෙන්න මේ හයිඩ්‍රජන් බන්ධන ඊටාම බංගුර හින්දා. ඒ කියන්නේ මේක ටක් ගාලා හැදෙනවා, ආයි ටක් ගාලා කැඩෙනවා, ආයි ටක් ගාලා හැදෙනවා. හරි. එතකොට මෙන්න මේ හයිඩ්‍රජන් බන්ධන ඊටාම බංගුර හින්දා තමයි ජලයට ගලා යාමේ හැකියාවක් හම්බෙලා තියෙන්නේ. මොකද දැන් ජලය ගලාගෙන යද්දී ජලාණු මේ දැන් එක විදිහට හැදගන්නේ බෑ. එතන ඉන්නේ ඒකෙදි මෙන්න මේ හයිඩ්‍රජන් බන්ධන ටක් ගාලා කැඩෙනවා, ආයි හැදීම සිද්ධ වෙනවා. එතකොට එන්නේ නිසා තමයි මෙන්න මේ හයිඩ්‍රජන් බන්ධන ඊටාම බංගුර වෙලා තියෙන්නේ. හරි. හැබැයි දැන් ගත්තාම මෙන්න මේ ජලයේ ද්‍රව අවස්ථාවේදී තියෙනකොට නම් හයිඩ්‍රජන් බන්ධන බංගුරයි. හැබැයි ජලයේ ඝන අවස්ථාවේ තියෙද්දි මොකක්ද වෙන්නේ? ජලයේ ඝන අවස්ථාවට එද්දි මෙන්න මේ හයිඩ්‍රජන් බන්ධන ඉතාම ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ දැන් මේ ජලාණු ඈත් වෙලා ජලාණු අතර ඇති වෙනවා ස්ථාවර හයිඩ්‍රජන් බන්ධන. හරි. ඒ කියන්නේ ජලාණු අතර ඇති වෙනවා ඉතාමත් ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන. ඒ මොන අවස්ථාවේදී? ජලය අයිස් අවස්ථාවේදී. එහෙම නැත්නම් මේ ඝන අවස්ථාවේදී අයිස් අවස්ථාවේදී ඇති වෙනවා ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන. කොහොමද ඇති වෙන්නේ? මෙන්න මේ ජලාණු එකිනෙකින් ඈත් වෙලා මේවා ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන බවට පත් වෙනවා. එහෙම නැත්නම් ස්ථාවර හයිඩ්‍රජන් බන්ධන බවට පත් වෙනවා. එතකොට මේ හයිඩ්‍රජන් බන්ධන
ඊටමත් දුර්වල නැහැ. එහෙම නැත්නම් ඊටමත් බංගුර නැහැ. එතකොට මේ හයිඩ්‍රජන් බන්ධන ඊටමත් ශක්තිමත්. හරි. ජලයේ ඝන අවස්ථාවේදී හයිඩ්‍රජන් බන්ධන මොකද වෙන්නේ? ඊටමත් ශක්තිමත්. එහෙම නැත්නම් ප්‍රබලයි. ජලයේ ද්‍රව අවස්ථාවේදී තමයි මෙන්න මේ හයිඩ්‍රජන් බන්ධන දුර්වල වෙන්නේ. ඒතර දැන් හයිඩ්‍රජන් බන්ධනයක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් අපි ලියන්න ඕනේ එක් ජලාණුවක සුළු වශයෙන් ද්‍රවීය හයිඩ්‍රජන් පරමාණුව යාබද ජලාණුවේ සුළු වශයෙන් ද්‍රවීය ඔක්සිජන් පරමාණුවත් අතර ඇතිවන දුර්වල ආකර්ෂණ බල කියලා. හරි. හැබැයි මේවා දුර්වල වෙන්නේ ජලයේ ද්‍රව අවස්ථාවේදී විතරයි. ජලයේ ඝන අවස්ථාවටපත් වෙද්දී මේ හයිඩ්‍රජන් බන්ධන ඊටමත් ප්‍රබල වෙනවා. ජලාණු එකිනෙකින් ඈත් වෙලා ස්ථාවර හයිඩ්‍රජන් බන්ධන හදා ගන්නවා. ඒ නිසා ජලයේ ද්‍රව අවස්ථාවේදී මොකද වෙන්නේ? ඒ නිසා ජලයේ ද්‍රව අවස්ථාවේදී දැන් අපි දන්නවානේ D සමානයි m බෙදීම v නේ. ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. දැන් ජලයේ ඝන අවස්ථාවටපත් වෙද්දී ඒකේ පරිමාව වැඩි වෙනවනේ. ඒතර පරිමාව වැඩි වීම නිසා දැන් ස්කන්ධය සමානයි. ඒ කියන්නේ ජලයේ ද්‍රව අවස්ථාවේදී යම් කිසි දැන් අපි මේ ග්‍රෑම් ගණනක් ගත්තොත් එහෙම ජලය ඒතර ඒ ටිකම ඒ ස්කන්ධයම තමයි ජලයේ ඝන අවස්ථාවටපත් වෙද්දි තියෙන්නේ. ඒ වෙන්නේ පරිමාව වැඩි වෙන එක. ඒතර පරිමාව වැඩි වෙද්දී මොකද වෙන්නේ? ඝනත්වය අඩු වෙනවා. ඒ නිසා තමයි අයිස් ජලය මත පාවෙන්නේ. හරි. ඒතර මේ ජලයේ ඝන අවස්ථාවේදී අපි කියන මොනවද? අයිස් කියලා. එන්නේ අයිස් ද්‍රව ජලයට වඩා මොකක්ද වෙන්නේ? ඝනත්වයෙන් අඩුයි. ඒ නිසා තමයි ජලය මත අයිස් පාවෙන්නේ. ඔය ග්ලැසියර් එහෙම මේ සාගරවල පාවෙන්නේ නැහැ. එනේ ග්ලැසියර් කියන්නේ අයිස්නේ. ඒතර ඉන්නේ ඒවා වල මේ ඒවල ඝනත්වය ඒ සාගරයේ තියෙන ජලයට වඩා ජලයේ ඝනත්වයට වඩා මොකද වෙන්නේ? අඩුයි. ඒ නිසා තමයි ඒවා අයිස් මේ ජලයේ මත පාවෙන්නේ. හරි. ඒතර ජලයේ ඝන අවස්ථාවටපත් වෙද්දී පරිමාව වැඩි වෙනවා, ඝනත්වය අඩු වෙනවා. ඒ නිසා තමයි ඒවා පාවෙන්නේ. හරි. ඒ වගේම දැන් බලමු අපේ. දැන් බලන්න මෙන්න මම දැන් ජලාණු මම පහක් අඳින්නම්කෝ. මේ තියෙන්නේ ජලාණු. එතකොට ජලාණු වල මේ හයිඩ්‍රජන් පරමාණු සුළු වශයෙන් මොන ආරෝපිතයිද? සුළු වශයෙන් ධන ආරෝපිතයි. ඔක්සිජන් සුළු වශයෙන් ඍණ ආරෝපිතයි. සුළු වශයෙන් ධන ආරෝපිතයි. මේක සුළු වශයෙන් ඍණ ආරෝපිතයි. හරි. එතකොට දැන් බලන්න මෙන්න මේ ජලාණු අතර මොන ඇති වෙනවද? ජලාණු අතර ඇති වෙනවා හයිඩ්‍රජන් බන්ධන. එතකොට මෙන්න මේ තියෙන ජලාණු අතර ඇති වෙන හයිඩ්‍රජන් බන්ධන. මෙන්න මෙහෙම ජලාණු අතර මොන ඇති වෙනවද? හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනවා. ඇති වෙන්නේ එක ජලාණුවක තියෙන හයිඩ්‍රජනුයි අනිත් ජලාණුවේ ඔක්සිජනුයි අතර. හරි. මේවා අතර ඇති වෙන්නේ නැහැ. මොකද සුළු වශයෙන් ද්‍රවීය හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි අතර තමයි ඇති වෙන්නේ. ඒතර දැන් මෙතනදී මෙහෙම ඇති වෙනවා. ඒතර මෙහෙම ඇති වෙනවා. මෙහෙම ඇති වෙනවා. ඒතර දැන් පේනවා එක ජලාණුවක් වටේට හයිඩ්‍රජන් බන්ධන කීයක් තියෙනවද? 1 2 3 4ක් තියෙනවානේ. එක ජලාණුවක් වටේට හයිඩ්‍රජන් බන්ධන කීයක් තියෙනවද? 4ක් තියෙනවා. එහෙනම් එක ජලාණුවකට හයිඩ්‍රජන් බන්ධන 4ක් හදා ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙම එක ජලාණුවක් වටේට හයිඩ්‍රජන් බන්ධන 4ක් හදාගත්තාම මේවා මොකද වෙන්නේ? ඊටමත් ප්‍රබල වෙනවා. එතකොට ඒ නිසා තමයි දැන් ওই ජලයේ වාෂ්පකරණය සෙල්සියස් 100ක් දක්වා
මේ රත් කරන්න ඕනේ. එතකොට රත් කරද්දී මොකද වෙන්නේ? මෙන්න මේ බන්ධන මේ ජලයේ සෙල්සියස් 100ට රත් වුණා මොකද වෙන්නේ? මෙන්න මේ හයිඩ්‍රජන් බන්ධන කැඩෙනවා. හරි. හයිඩ්‍රජන් බන්ධන දුර්වලයි. එන්නේ ඒවා මොකද වෙන්නේ? කැඩීමට ලක් වෙනවා සෙල්සියස් 100 දී. හරි. එතන මේ හයිඩ්‍රජන් බන්ධන කැඩුනහම මේ ජලයේ වාෂ්ප විදිහට හිට වෙනවා. එතකොට දැන් එක ජල අණුවක් වටේට හයිඩ්‍රජන් බන්ධන 4ක් දෙනවා. ඒක රත් කරද්දී මොකද වෙන්නේ? මෙන්න මේ හයිඩ්‍රජන් බන්ධන පැලවිලා යනවා. එතකොට ජලය වාෂ්ප වෙනවා. හරි. එතකොට මෙන්න මෙහෙම එක ජල අණුවක හයිඩ්‍රජන් බන්ධන 4 ගානේ හදා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම 4 ගානේ හදා ගන්න පුළුවන්. එක ජල අණුවකට 4ක් හදා ගන්න පුළුවන් හයිඩ්‍රජන් බන්ධන මෙන්න මේ විදිහට. එතකොට දැන් මේක පිහිටන්නේ මෙන්න මේ විදිහට. දැන් චතුස්තලීය ආකාරයට තමයි මේක දැන් පිහිටන්නේ. මෙන්න මෙහෙම චතුස්තලීය ආකාරයට. හරි. මෙන්න මේක චතුස්තලීය ආකාරයට තමයි තියෙන්නේ. චතුස්තලීය ආකාරයට තමයි මෙන්න මේ ජල අණුවක පිළිවෙලලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙම බැලුවාම මෙහෙම තියෙනවා දැන් මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවානේ. එතකොට දැන් මෙන්න මේකේ කොහෙන් බැලුවත් දැන් මෙන්න මේ ජල අණුවේ කොහෙන් බැලුවත් මෙන්න මේ චතුස්තලීය ආකාරය පේනවා. හරි. එතකොට ජල අණු පහක් මෙන්න මේ විදිහට තමයි චතුස්තලීය ආකාරයට තමයි මොනවා වෙන්නේද? පිළියෙල වෙන්නේ. හරි. ජල අණු පහක් ගත්තාම මේ ජල අණු පහ සෙට් වෙන්නේ කොහොමද? චතුස්තලීය ආකාරයට. ඒ කියන්නේ මෙහෙම බැලුවත් මෙහෙම බැලුවත් මෙහෙම බැලුවත් මෙහෙම බැලුවත් මෙන්න මේ චතුස්තලීය ආකාරය පේනවා. ඒ කියන්නේ මෙන්න මේ අතර කෝණ සමානයි. හරි. හරි මෙන්න මේ අතර කෝණ සමානයි. එතකොට දැන් අයිස් ඝන අවස්ථාවටපත් වෙද්දී මෙන්න මේ හයිඩ්‍රජන් බන්ධන ඊටාම ප්‍රබල වෙනවා. ඒ නිසා තමයි දැන් බෝතලයක් ගත්තොත් එහෙම මේ දැන් බෝතලයට දැන් අපි කටමට්ටම් වෙන්න වෙන්න වතුර පිරෙව්වොත් එහෙම කටමට්ටමට වෙන්න වතුර පුරවලා කටමට්ටමට වෙන්න වතුර ටික පුරවලා මේක ඩීප් ෆ්‍රීසර් එකේ දැම්මොත් එහෙම මොකද වෙන්නේ? ටිකක් කලයක්දී මේ අයිස් මේ ද්‍රව ජලය මොනවටපත් වෙනවද? ද්‍රව ජලය අයිස් වෙනවනේ. ඒතර එන්නේ මේ අයිස් වෙද්දි මොකද වෙන්නේ? අයිස් වෙද්දි මේකේ පරිමාණ මොකද වෙන්නේ? දැන් මෙතන ජලය පුරවන්න ඕනේ වාත අවකාශයක් හිටින්නේ නැති වෙන්න. හරි. කටමට්ටම් වෙන්නම ජලය පුරවලා ඒක මූඩියකින් වහලා මේක ඩීප් ෆ්‍රීසර් එකේ දැම්මහම මෙන්න මේක අයිස් බවටපත් වෙද්දි පරිමාණ වැඩි වෙනවනේ. පරිමාණ වැඩි වෙද්දි මොකද වෙන්නේ? ඝනත්වය අඩු වෙනවනේ. ඒතකොට මේක ඩීප් ෆ්‍රීසර් එකේ දාලා තිබ්බා මෙන්න මේ වීදුරුව පුපුරලා යනවා. හරි. එතකොට එහෙම පුපුරන්නේ ඇයි? මෙන්න මේකේ පරිමාණ වැඩි වෙන හින්දා. පරිමාණ වැඩි වෙනවා කියන්නේ මේක දැන් අයිස් තත්ත්වෙනේ තියෙන්නේ. අයිස් තත්ත්වය කියන්නේ ජලයේ ඝන අවස්ථාවේදීනේ. ඒතකොට ජලයේ ඝන අවස්ථාවේදී මෙන්න මේ හයිඩ්‍රජන් බන්ධන ඊටම ශක්තිමත් වෙනවා. ඒ ශක්තිමත් වෙන හින්දා තමයි මොකද වෙන්නේ? ශක්තිමත් වෙන හින්දා තමයි මෙන්න මේ හයිඩ්‍රජන් බන්ධන ඒතකොට දැන් මේකේ පරිමාණ වැඩි වෙද්දි මේකේ වීදුරුවත් කඩාගෙන යනවා. හරි. මොකක්ද වීදුරුවට මේකක තව දුරටත් තියාගෙන ඉන්න බෑ. ඒ කියන්නේ මෙන්න මේ වීදුරුවෙන් මේකට ඇති කරන මේ බලයට වඩා මෙන්න මේ හයිඩ්‍රජන් බන්ධන වලින් වැඩි බලයක් ඇති කරනවා. ඒතර එන්නේ එහෙම ඇති කරන නිසා තමයි මෙන්න මේකේ පරිමාණ වැඩි වෙලා වීදුරුව බිඳෙන්නේ. එතකොට මෙන්න මේ තියෙන හයිඩ්‍රජන් බන්ධන නිසා තමයි ජලයට ඔය භෞතික රසායනික ගුණ හැම එකක්ම ලැබිලා තියෙන්නේ මෙන්න මේ හයිඩ්‍රජන් බන්ධන හින්දා. හරි. එතකොට දැන් බලමු. දැන් බලන්න. ජල අණුව ගත්තාම දැන් ජලයේ ඉතා වැදගත් අකාබනික අණුවක්ලු ජලය නොමැතිව මේ ග්‍රහලෝකයේ තුළ මේ ජීවයේ පැවැත්වීමට නොහැකිය. ඒකට හේතු දෙකක් දීලා තියෙනවා. ජලයේ ජීවයේ පැවැත්මට වැදගත් වීමට හේතු දෙක. හරි. ජීවී සෛලවල වැදගත් රසායනික සංඝටකයක් වීම. අනිත් එක සියලුම ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ්‍යයක් සැපීම.
එතකොට ජල අණුවේ භෞතික සහ රසායනික ගුණ ජීවී භාවයේ පවත්වාගෙන යාමට හැකියාව ලබා දෙනවලු. දැන් ජල අණුවේ රසායනික ස්වභාවය ගත්තාම ජල අණුව කුඩා ද්‍රවීය කෝණික අණුවක්. ඒ කියන්නේ සහසංයෝජන බන්ධන දෙක අතර කෝණයක් තියෙනවා. ඒතකොට ද්‍රවීයතාවය කියන්නේ මොකක්ද? ද්‍රවීයතාවය කියන්නේ අණුවක් තුල අසමාන ලෙස ආරෝපණය කරන ව්‍යාප්ත වීම. ඒ වගේම ජල අණුවක ඇති ඔක්සිජන් පරමාණු සුළු වශයෙන් මොනාරෝපිතයි? සුළු වශයෙන් ඍණාරෝපිතයි. ඔක්සිජන් පරමාණු සුළු වශයෙන් ඍණාරෝපිත වන අතර හයිඩ්‍රජන් පරමාණු සුළු වශයෙන් ධනාරෝපිත වෙනවා. හරි. ඒ කිව්වනේ. ඒතොර එක් ජල අණුවක දැන් මේ හයිඩ්‍රජන් බන්ධනයක් කියන්නේ මොකක්ද කියලා කියන්නේ. හරි. හයිඩ්‍රජන් බන්ධනයක් කියන්නේ එක් ජල අණුවක සුළු වශයෙන් ද්‍රවීය හයිඩ්‍රජන් පරමාණුව, ඒ කියන්නේ මේක යාවල් ජල අණුවේ සුළු වශයෙන් ද්‍රවීය ඔක්සිජන් පරමාණුවත් අතර ඇතිවන දුර්වල ආකර්ෂණ බල. මේවා ශක්තිමත් නැහැ ජලයේ ද්‍රව අවස්ථාවේදී. දුර්වල ආකර්ෂණ බල හයිඩ්‍රජන් බන්ධන. ඒතර ජලයේ සියලු ගුණ පවත්වාගෙන යන්න මෙන්න මේ හයිඩ්‍රජන් බන්ධන මගින් ප්‍රධාන කාර්යයක් ඉටු කරනවලු. ඒතර ජලයට භෞතික රසායනික ගුණ පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ මෙන්න මේ හයිඩ්‍රජන් බන්ධන හින්දා. ඒතර විවිධ ජල අණු අතර පවතින හයිඩ්‍රජන් බන්ධන හේතුවෙන් ජලයේ ගුණ ඇති වෙනවලු. ඒ වගේම ජලයේ එහි ද්‍රව අවස්ථාවේ පවතින විට හයිඩ්‍රජන් බන්ධන ඉතාමත් බංගුරයි. ජලයේ ද්‍රව අවස්ථාවේ තියෙන හයිඩ්‍රජන් බන්ධන ඉතාම බංගුරයි. ඒ කියන්නේ ඉතාම දුර්වලයි. ඒ නිසා තමයි ජලයට ගලාගෙන යන්න හැකියාව හම්බෙලා තියෙන්නේ. හයිඩ්‍රජන් බන්ධන සෑදීම, බිඳ වැටීම, නැවත සෑදීම ඉතාමත් ඉක්මනින්. එහෙම නැත්නම් ඉහළ සංඛ්‍යාතයකින් සිද්ධ වෙනවා. හරි. ඒතර මෙන්න මේ ටික තමයි ජල අණුවේ රසායනික ස්වභාවය ගැන කතා කරන්න තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් ජල අණුවේ භෞතික ගුණ පිළිබඳව කතා කරමු. එතන මෙන්න මේ ටික තමයි ජල අණුවේ රසායනික ස්වභාවය. ඊළඟ වීඩියෝ එකෙන් අපි සංසක්ති හැසිරීම ජල අණුවේ භෞතික ගුණ හතරක් තියෙනවා. එකක් තමයි සංසක්ති හැසිරීම. අනිත් එක උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට ඇති හැකියාව. අනිත් එක හිමායනයේදී සිදුවන ප්‍රසාරණය. අනිත් එක තමයි ද්‍රාවකයක් ලෙස ඇති සර්ව නිපුණත්වය. හරි. ජල අණුවේ භෞතික ගුණ 4. එතන මෙන්න මේ ටික අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. එතන මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. එහෙනම් ආයුබෝවන්.